ඔන්න සැලරි එකයි බෝනස් එකයි දෙකම හම්බ වුණා. වෙනදා වගේම මම අදත් කරන්න යන්නේ කෑෂ් ස්ටෆින් තමයි. බෑග්ග්‍රවුන්ඩ් එකේ ඒක දාන ගමන්ම මම ඔයාලට කියාගෙන යන්නම් අද මේ මාසේ බෝනස් එකට මොකද වුනේ. ඒ වගේ විස්තර ටිකක් කියාගෙන යන්නම්. මොකද මම වීඩියෝ කීපයකින්ම ඔයාලත් එක්ක එකතු වෙලා කෑෂ් ස්ටෆින් කරලා තියෙනවා. හැබැයි අද අලුතෙන්ම වීඩියෝ එක බලන කෙනෙකුට මොකද්ද මේ මම කරන වැඩේ කියන එක ගැන පොඩි අයිඩියා එකක් දීලම මම පටන් ගන්නම්. මේ කරන්නේ මාසෙට වියදම් වලට අවශ්‍ය වෙන සල්ලි එක එක කැටගරිස් වලට බෙදලා මම බජට් කරගත්ත විදිහට එක එක කැටගරිස් වලට බෙදලා ඒක මේ එක එක කවර ඇතුළට දාගන්න එක තමයි මේ කරන්නේ. මේකට තමයි කෑෂ් ස්ටෆින් කියලා කියන්නේ. ඒ වගේමයි දැන් ගොඩක් වෙලාවට අලුතෙන්ම වීඩියෝ එක බලන කෙනෙක්ට තියෙන ප්‍රශ්නේ තමයි මේ පොත කොහෙන්ද ගත්තේ කියන එක ගැන. මේක කෑෂ් බයින්ඩ් එකක්. මේක මම ගත්තේ තෙමු එකෙන්. මම ගන්නකොට මේක 1000 ගාණක් හරි 2000 ගාණක් හරි උනේ මට මතක විදිහට එක එක ගණන් වලට තියෙනවා. දැන් මේකෙම මේ මම ගාව තියෙන කෑෂ් බයින්ඩ් එකේම ප්‍රයිස් එක දැන් එක එක කාලවලට වෙනස් වෙනවා. ඔයාලා දන්නවනේ ඉතින් ඒක. හැබැයි මට කියන්න ඕනේ ඔයාට මේ වගේ බයින්ඩ් එකක්ම ඕනේ නැහැ කෑෂ් ස්ටෆින් කියන මෙතඩ් එක පටන් ගන්න. ඔය බර වචන අපි ඔක්කොම පැත්තක තිබ්බොත් මේක අපේ අම්මලා ඉස්සර ඔයාලට මතක නම් ඔයාලගේ අම්මලාත් ඒ වගේ කරලා තියෙනවා නම් අර මාසේ වියදම එක එක ලියුම් කවර වලට දාන්නේ. ඒක ගොඩක් පරණ කාලේ ඉඳන් ආපු විදිහක් ඇත්තටම. මේක අලුත් ක්‍රමයක්ම නෙමෙයි ගොඩක් පරණ ක්‍රමයක්. ඉතින් අදටත් සමහරු ඉන්නවා ඇත්තටම ඕක ලියුම් කවරවල දාලා කරන. මේ channel එකේම මුල් වීඩියෝ වලදී ඔයාලට හොයාගන්න පුළුවන් මම මේ ක්‍රමය අත්හදා බලන්න ගත්ත මුලදිම කරේ ලියුම් කවර ටිකක් අරගෙන ඒ ටික මගේ බජට් එකේ තියෙන එක එක කැටගරි වලට නේම් කරගෙන ඒ වලට මම ඒ අදාළ වෙන් කරගත්ත මුදල දාලා තමයි පටන් ගත්තේ. මොකද මේ ක්‍රමය මට ගැලපෙනවද කියලා බලන්න. මොකද මේක හැමෝටම ගැලපෙන ක්‍රමයක් නෙමෙයි. ඒකක් කියන්න ඕනේ මොකද සමහර අය ඉන්නවා ඇත්තටම මේ fully digitally එයාලගේ payments කරන්න කැමති කට්ටිය. ඉතින් මට ඒ ක්‍රමය practical නෑ. සහ ඇත්තට මට ගොඩක් වියදම් තියෙනවා සල්ලි අතට අරගෙන කරන්න ඕන වියදම්. ඉතින් ඒකත් හින්දා මට මේ ක්‍රමයේ අතට ගන්න ඕන සල්ලි ටික මැනේජ් කරගන්න ගොඩාක් හොඳ ක්‍රමයක්. ඒ එකම කියන්න ඕනේ මේකේ වෙච්ච මට ප්‍රධානම වාසියක් අලුතෙන්ම බලන කෙනෙක්ට ගොඩක් අය පරණ අය නම් ගොඩක් අය දන්නවා මේක. අනිවාර්යයෙන්ම මම මේ ක්‍රමය පටන් ගත්තට පස්සේ සල්ලි අතේ හිටින්නේ නැති මට රුපියල් 100 200 හරි මේකේ ඉතුරු වෙන්න පටන් ගත්තා. ඉතින් ඒකින් හින්දා අනිවාර්යයෙන්ම මේක තියෙන සල්ලි ටික ඒ විදිහටම වියදම් කරනවා වගේම පොඩි ගාණක් හරි ඉතුරු කරගන්න ගොඩාක් හොඳ ක්‍රමයක් වුණා මට. මොකද නැත්තම් කොච්චර බජට් කරත් කොච්චර මම මේ වියදම් ට්‍රැක් කරත් මට ඇත්තටම වියදම් වෙලා යනවා මිසක් සල්ලි අතේ හිටින ගතියක් තිබුණෙම නැහැ. ඉතින් මේක පටන් ගත්තට පස්සේ මේ ක්‍රමේ පටන් ගත්තට පස්සේ ඇත්තටම මට සල්ලි අතේ හිටිනවා. ඉතින් ඒකත් එක්කම කියන්න ඕන මේ මාසේ කෑෂ් ස්ටෆින් වලදී මම විශේෂයක් කරනවාද කියලා. ඉතින් නැහැ වෙන ඒ කියන්නේ මම මුකුත් මගේ බජට් එකේ වෙනසක් කරේ නෑ. මම ඒක කියන්න හේතුව තමයි සමහරක් විට ඔයා බලාගෙන ඉන්නවා ඇති මම අලුත් අවුරුද්දට කොහොමද බජට් කරන්න කියලා. මම ඒක මෙතන කිසිම වෙනසක් කරන්නේ නෑ. මොකද හේතුව මම කතෝලික කෙනෙක්. ඉතින් ඔයාලා දන්නවා කතෝලික අය පාස්කු උත්සවය සමරනවානේ මේ කාලේ. ඉතින් ඒක හින්දා අපි සිංහල හින්දු අලුත් අවුරුද්ද සමරන්නේ නැහැ. ඉතින් ඒක හින්දා බජට් එකේ වෙනසක් වෙන්නේ නෑ. ඉතින් ඒක හින්දා මට ඒක පෙන්නන්න විදියක් නෑ. හැබැයි මම ඔයාලට කියන්නම් මට ඇත්තටම මේ බෝනස් එක හම්බ වුණා මේ මාසේ. අපේ ඔෆිස් එකේ මේ කාලෙට තමයි සාමාන්‍යයෙන් බෝනස් එක හම්බ වෙන්නේ. ඉතින් බෝනස් එකයි පඩියයි දෙකම මම මේ වෙද්දි ඔයාලා මේ වීඩියෝ එක දකින මොහොත වෙනකොට වියදම් කරලා ඉවරයි. ඒකට මොකද්ද කරේ කියන එක මම කියන්නම්. ගිය අවුරුද්දේ බෝනස් එකෙන් සාමාන්‍ය ගිය අවුරුද්දේ විතර නෙමෙයි ගොඩක් කාලවලදී වෙන දේ තමයි බෝනස් එකෙන් මම ඇත්තටම මේ කියන්නේ මයින්ඩ්ෆුලි වියදම් කරන්න ගන්න කලින් උනත් ටිකක් හිතුවා වැදගත් දෙයක් කරන්න ඕනේ කියලා. ඔයාලා දන්නවා මට ඇත්තටම මම කලින් කියලා තියෙනවා මට ක්‍රෙඩිට් කාඩ් එකක් තිබිලා මම කැන්සල් කරා කියලා. තාම මට කොන්ෆිඩන්ස් ඇදිලා නැහැ ක්‍රෙඩිට් කාඩ් එකක් අරන් පාවිච්චි කරන්න තරමටම මම ෆයිනෑන්ෂලි හොඳ ඩිසිෂන්ස් ගන්නවා කියලා. ඉතින් මේක හින්දා තාම මම අලුත් ක්‍රෙඩිට් කාඩ් එකකට ඇප්ලයි කරලා නැහැ. හැබැයි ඔයාලා කිව්වට විශ්වාස කරන්න මට බෝනස් එකට හම්බෙච්ච සල්ලි වලින් දෙපාරකට වඩා ওই ක්‍රෙඩිට් කාඩ් එක ක්ලෝස් කරලා තියෙනවා. සම්පූර්ණයෙන්ම ක්ලෝස් කරලා නෙමෙයි ඇත්තටම සම්පූර්ණයෙන්ම ඒ ගාණ මම ගෙවන්න තියෙන ගාණ සම්පූර්ණයෙන්ම ගෙවලා ඉවර කරලා තියෙනවා. ඒ වුණාට ආයෙ මගේ අතින් බෑඩ් මනි ඩිසිෂන්ස් ගැනුණ හින්දා ආපහුත් මම ඒ ණය උගුලෙම හිර වුණා. ඉතින් ඒක හින්දා ඒ වගේ වෙලා මගේ බෝනස් එක නාස්ති වෙලා ගිය වෙලා අවුරුදු තිබිලා තියෙනවා. ගිය අවුරුද්දේ ගත්තොත් ගිය අවුරුද්දේ මම පොඩි වැදගත් දේවල් ටිකක් එකෙන් කරා. හැබැයි ඒ වගේම මට ආස දේවල් ගන්න මම එකෙන් සල්ලි වෙන් කරා. බෝනස් එක එනකන් හිටියා මම ආස දේවල් ගන්න. එහෙම කරා ගිය අවුරුද්දේ. හැබැයි මේ අවුරුද්දේ මම එහෙම කරේ නැහැ. හේතු කීපයක් හින්දා. එකක් මයින්ඩ්ෆුලි වියදම් කරන්න ඕන හින්දා. අනිත් එක තමයි දැන් රටේ සහ ලෝකයේ තියෙන තත්ත්වය හින්දා. ඒක විශේෂයෙන්ම මට අද වීඩියෝ එකේදී කතා කරන්න ඕනේ. ඔයාලා මම හිතනවා දැන් ඔයාලා දන්නවනේ ඊශ්‍රායෙල්
ඉරාන යුද්ධ මේ ටිකේ යන ලෝක යුද්ධය හින්දා අපි හැමෝටම මේ ටිකේ කරදර ලංකාවෙත් තේරෙන්නේ නැහැ. ඔය වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒකත් එක්ක මට ඔයාලට විශේෂයෙන්ම කියන්න ඕන ගොඩක් වෙලාවට ඔයාලත් මේක කරනවා ඇති. අනිවාර්යෙන්ම නිවුස් බලන්න. YouTube එකේ වුණත් ඔය ගෝලීය ආර්ථිකය ගැන ඒ වගේම ග්ලෝබල් නිවුස් ගැන කතා වෙන සිංහල YouTube channel ඕනි තරම් තියෙනවා. මමත් ඒ වගේම බලනවා. දැන් සිරස TV එකේ ගත්තොත් එහෙම පහුගිය ටිකේම මම හිතන්නේ අදත් තියෙනවා ඒගොල්ලෝ ලයිව් ප්‍රෝග්‍රෑම් එකකුත් කරනවා යුද්ධය ගැන අලුත්ම තත්ත්වය අප්ඩේට් කරනවා. ඉතින් ඒ වගේ ඊට අමතරව මම බලන channels කීපයක්ම තියෙනවා. මේ Sky Watch කියලා එකක් තියෙනවා. ඒකම Next Watch කියලා channel එකක් තියෙනවා. ඒකේ සිංහලෙන්ම ඔයාලට දැනගන්න පුළුවන් ලෝකේ වෙන යුද්ධ තත්ත්වය ගැන මොකක්ද වෙන්නේ කියලා අප්ඩේට් එකක්. ඒක දැනගෙන ඉන්න එකේ ඇයි ඔයාලා ඒක දැනගෙන ඉන්න ඕනේ කියලා මම කිව්වොත් වෙනදටත් වඩා දැන් ඔයාලා දන්නවනේ අපේ රටේ දැන් තෙල් පෝලිං ආපහු හැදිලා තිබ්බා. ඒ වගේ ප්‍රශ්න ටිකක් තිබ්බ සහ තියෙනවා. ඉතින් ඒකත් එක්ක ඊටත් අමතරව දැන් ඔයාලා දැන් අපි කොයි කාලේ ගත්තත් අපි සල්ලි ඉතුරු කරනවා, ආයෝජනය කරනවා, ඒ වගේ දේවල් කරනවානේ. අපිට හැම කාලෙම හැම එකම විදිය හරියන්නේ නැහැ. ඉතින් මේ විවිධ දේවල් ලෝකයේ වෙන වෙනස්කම්, රටේ වෙන වෙනස්කම් එක්ක අපි ඇඩ්ජස්ට් කරගන්න ඕනේ. ඉතින් ඒ වලට තීරණ ගන්න නම් අපි ඇත්තටම රටේ ලෝකේ වෙන්නේ මොනවද කියලා හොඳ අවබෝධයක් ඇතුව ඉන්න ඕනේ. ඉතින් ඒකින්ද අපි නිවුස් ඇත්තටම බලලා අප්ඩේට් වෙන්න ඕනේ. ඔයාලා බලන්නේ නැත්නම් ඒක ඔයාලා පොඩි හැබිට් එකක් කරගන්න. මම කියන්නේ දැන් මේ channel එක බලන ගෘහණියක් නම් ඔයා ගෙදර උයන්ද වෙන් කරන වෙලාවෙදී බෑග්ග්‍රවුන්ඩ් එකේ ඇහෙන්න දාගන්න මොකක් හරි ඔය වගේ YouTube channel එකක ඔයාලා බලන්න ඉන්ට්‍රස්ට් මොනවා හරි content එකක් නිවුස් වලට සම්බන්ධ අනිවාර්යයෙන්ම දවසේ පොඩි වෙලාවක් වෙන් කරන්න. මොකද රටේ ලෝකේ උනේ කියන එක දැනගන්න. ඉතින් ඔයාලා ඉන්වෙස්ට් කරද්දී ඔයාලගේ ඉන්වෙස්ට්මන්ට්ස් ගැන ඔයාලගේ වෙල්ත් එක ගැන හොඳ ඩිසිෂන්ස් ගන්න පුළුවන් වෙනවා. මම ඒක කියන්නේ ඇයි මෙදා සැරේ බෝනස් එක මම වියදම් කරේ ඇත්තටම හොඳ අරමුණු දෙකකට. අනවශ්‍ය වියදම් මුකුත් කරේ නෑ. මම මගේ ටාගට් කරපු හරි වියදම් දෙකට විතරක්ම බෝනස් එක වෙන් කරා. ඉතින් ඒක මොකද්ද කියලා වීඩියෝ එකේ අන්තිමට ඔයාලට පෙන්නලම කියන්නම්. එකක් ඒකෙන් පොඩි කොටසක් ඉතුරු වෙච්ච පොඩි කොටසක් මම FD එකක් දැම්මා. FD වල මේ ටිකේ නම් පොලි අඩුයි ඔයාලා ඒක දන්නවනේ. හැබැයි ඉස්සරහට මොකක් වෙයිද කියන්න අපිට ෂුවර් නැති හින්දා මම ඇත්තටම චූටි FD එකක් දැම්මා. ඒ වගේමයි තව කරපු විශේෂම දෙයක් තමයි මම ගත්තා ගෝල්ඩ් කොයින් එකක්. ඉතින් මේක ඔයාලා දන්නවා මම ගෝල්ඩ් කොයින් දැනටමත් ගෝල්ඩ් වල ඉන්වෙස්ට් කරන කෙනෙක්. ඒකම තමයි ඔයාලා නිවුස් ගැන අප්ඩේටඩ් නම් මම අර කලින් කිව්ව පොයින්ට් එක. නිවුස් ගැන අප්ඩේටඩ් නම් ඔයාලා දන්නවා ගෝල්ඩ් මේ ටිකේ චුට්ටක් සැලකිය යුතු මට්ටමකින් අඩු වුණා. හැබැයි සැලකිය යුතු මට්ටමකින් අඩු වුණා කියන එකේ තේරුම මීට අවුරුදු 5කට විතර කලින් තිබ්බ මට්ටමට ගෝල්ඩ් ආවා කියන එක නෙමෙයි. දැන් අපේ වෙඩින් එක කාලේ ගත්තොත් 2018-19 වගේ කාලේ ගත්තොත් ගෝල්ඩ් එකක් ගියේ ගෝල්ඩ් කොයින් එක ගෝල්ඩ් පවුමක් ගියේ රුපියල් 65000 75000 වගේ රේන්ජ් එකේ තිබ්බේ. දැන් එහෙම නෙමෙයි දැන් ලක්ෂ 3ක් පැනලයි තියෙන්නේ. මේ දැන් ඔයාලට පේනවා ඇති මම ගත්ත කැරට් 22 ගෝල්ඩ් කොයින් එක ඒක ලක්ෂ 3ක් පැනලා. ඉතින් හැබැයි පහුගිය ටිකේ 4ක් පැනලා තිබ්බා ඔයාලට මතක ඇති. ඉතින් ඒකින් අඩු වෙච්ච ගාම මම එකක් ගත්තා. චුට්ටි අඩු වෙච්ච ගානකින් අඩු වෙච්ච හින්දා මේක අරගෙන තියාගත්තා. මේක මට උනේ ඇත්තටම දැන් මම මේක ගත්ත දවස වෙනකොට වෙළඳපොළ වටිනාකම විදිහට සාමාන්‍යයෙන් තිබුණේ ලක්ෂ 3යි 65ක්. හැබැයි 65ක්. හැබැයි මට ගන්න උනේ 75කට රුපියල් 10000ක් වැඩිපුර තමයි දීලා තමයි ගන්න උනේ. හැබැයි මම හිතනවා මම මෙදා සැරේ බෝනස් එක හොඳ දෙයකට වියදම් කරා කියලා. ඉතින් ඔයාලා මොකද මෙදා සැරේ බෝනස් එක හම්බුණා නම් ඒකට කරේ කියලා මට කියාගෙන යන්න. ඉතින් මට අද වීඩියෝ එකකින් ඇත්තටම විශේෂයෙන්ම කියන්න ඕනේ රටේ සහ ලෝකේ වෙන වෙනස්කම් නිවුස් ගැන හොඳ අවබෝධයකින් ඉන්න ඔයාලට හොඳ ඉන්ෆෝමේටිව් ඩිසිෂන්ස් ගන්න පුළුවන් වෙනවා ඔයාලගේ ඉන්වෙස්ට්මන්ට්ස් ගැන සහ ඔයාලා මේ කාලෙදී සල්ලි වියදම් කරන්න ඕනේ විදිහ ගැන. ඒ කියන්නේ අපි ආස දේවල් පොඩි දේවල් ගන්නවද එහෙම නැත්නම් දීර්ඝ කාලීනව ප්ලෑන් කරලා සල්ලි ඉතුරු කරගන්නවද සල්ලි මොන විදිහටද වියදම් කරන්න ඕනේ කියන ගැන හොඳ අවබෝධයක් ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒකින්ද ඒක තමයි මට ඇත්තටම දෙන්න ඕන වෙච්ච කී පොයින්ට් එක. ඉතින් ඒකත් එක්ක ඊගාව වීඩියෝ එකේදී මම මොකද කරන්න හිතාගෙන ඉන්නේ කියලා මට ඔයාලට කියන්න ඕනේ. ඊගාව වීඩියෝ එකේදී මම හිතාගෙන ඉන්නවා මම දැන් ඔයාලා මතක නම් ඔයාලා පරණ වීඩියෝ බලපු කෙනෙක් නම් දන්නවා මං ගාව කෑෂ් බයින්ඩර්ස් දෙකක් තිබ්බා කියලා. අනිත් කෑෂ් බයින්ඩර් එක යූස් කරන එක මම සම්පූර්ණයෙන්ම නැවැත්තුවා. ඇයි ඒක ෆේල් වුනේ කියන එක ගැන තමයි මම ඊගාව වීඩියෝ එක ගේන්න හිතාගෙන ඉන්නේ. ඉතින් see you in the next video guys. Thanks for watching till the end as always. Thank you. Bye.